අදත් ඕගොල්ලොන්ව වෙනද වගේම සාදරයෙන් පිළිගන්නවා ස්කූල් පික්සල් LK YouTube channel එක වෙත. අද අපි පොරොන්දු වෙච්ච ආකාරයටම ෆොටෝග්‍රැෆි වලට අත්‍යවශ්‍ය වෙනම software 7ක් ගැන. හරි. අපි දැන් වීඩියෝ එකට යමු. හරි. අද අපි පළවෙනි software එකේ නම තමයි Aftershoot. අපි Aftershoot එක ගැන පොඩ්ඩක් කතා කරමු. මේ තියෙන්නේ Aftershoot software එක ගැන. හරි. අපි දැන් ඉන්නේ Aftershoot software එක වල. හරි. මේ Aftershoot software එකෙන් කරන්න පුළුවන් දේ සරලව කිව්වොත් එහෙම දැන් ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ ගාව ෆොටෝස් 1000 2000 විතර තියෙනවා. ඒ ඔක්කොම ඕගොල්ලොන්ට පාවිච්චි කරන්න ඕන සමහර ඒවා අප්ලෝඩ් ආයි සමහර ඒවා දෙකක් වෙදිලා ඒ වගේ ඒවා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ software එක පාවිච්චි කරලා පහසුවෙන් මේ ටික වෙන් කරලා AI මාර්ගයෙන් ෆොටෝ ටික වෙන් කරගන්න. මම මේක ගැන වීඩියෝ කරලා තියෙනවා පළවෙනි වීඩියෝ එක විදියට. හරි. අපි මේ software එක install කරගන්න ආකාරය බලමු. සහ මේ software එක paid version එකක් හැබැයි මේක free පාවිච්චි කරන එක අපි කතා කරමු. හරි. මම මේකට වින්ඩෝස් කරගන්නවා. ඕගොල්ලෝ Chrome එකට යන්න. මේ විදිහට මම දැන් වෙන account එකකින් Chrome එකට log වෙනවා. ඔයාලා දැන් මෙතන Aftershoot කියලා ගහන්න. හරි. ඉතින් Aftershoot කියලා ගහ ගන්න. ඊට පස්සේ මෙන්න මේ උඩින් මෙන link එක. මම මේ link එක පළවෙනුත් දාන්නම් description එකේ. ඕගොල්ලොන්ට ඒක අරගන්න පුළුවන්. නැත්නම් උඩින් එන card එකෙන් අරගන්න. හරි. දැන් ඔයාලට මේ පේන වෙබ්සයිට් එක අනිවාර්යෙන් අපි වෙන්න ඕනේ. හරි. ඕගොල්ලෝ බලන්න පුළුවන් මෙන්න මෙතන email එකක් ගහන්න කියනවා. දැන් මෙතන මම email එක ගහනවා. මොබාදි තෙත්ලෙත් හරි. දැන් බලන්න මෙතන enter your email කියලා තියෙනවා. මෙතන ඔයගොල්ලෝගේ email එක ගහගන්න. ආත්මී කොප්පු පින්ටෝ නොම්රාත් පුව හරි. මෙතන ගහලා මෙතන ගහන්න try it for free. මෙතන මේ ක්ලික් කරන්න. දැන් මෙතන මෙයා process කරගන්නවා ඔයගොල්ලෝගේ email එක. ඔයා බලන්න මේ වගේ after මෙතන එනවා get started කියලා. දැන් මෙතන ඔයාගේ නම ගහන්න පුළුවන්. කාසේ දැන් මෙතන මගේ නම ගහගන්නවා. හරි මේ විදිහට ගහලා ඉවරලා ඔයාලට sign up දෙන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ වගේ page එකක් එනවා. මෙන්න මේ page එකේ ඕගොල්ලෝ මෙන්න මෙතන ඔයාලට බලන්න පුළුවන් Windows 2.15.0 කියලා තියෙනවා. Apple නම් Apple Silicon කියලා තියෙනවා. Apple Silicon කියන්නේ CPU එක. Intel Mac එක කියන්නේ ගොඩක් පරණ version එකේ Mac එකක් තියෙනවා නම් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. අලුත් version එකේ Mac වලට Apple Silicon පරණ වගේ Intel Mac කියන එක. අපි දැන් Windows කියන Windows ක්ලික් කරමු. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට ඒක ඉන්ස්ටෝල් කරගන්න සාමාන්‍ය software එක ඉන්ස්ටෝල් කරගන්නවා වගේම දැන් ඔයාලට මෙන්න මෙතන window එක එනවා. හරි. අපි දැන් ඊළඟ software එකට යමු. තව මතක් කරන්න දෙනවා. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති Mac වෙන යන්නේ කොහොමද මේක ෆ්‍රී ගන්න කියලා. හරි. මේකේ 30 day trial එක මේ ඕනගේ account එකට කොහොමද apply වෙනවා. ඕගොල්ලෝ කරන්න තියෙන්නේ temporary account දවස් 30න් 30ට හදාගන්න එක. එතකොට අවුරුද්දකට අපිට temporary account 30ක් හදාගන්නවා. sorry 12ක්. temporary account 12ක් කියන්නේ පොඩක් ලොකු ගාණක්නේ. ඒකින්ද ඕනකට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ වෙබ්සයිට් එකක්. දැන් ගිහිල්ලා මගේ temporary email website පාවිච්චි කරලා ඕගොල්ලන්ට පුළුවන් ඒ email භාවිතයෙන් ඕගොල්ලොන්ගේ account එක හදාගන්න. මම නම් account තාම 6ක් විතර තියෙන ඉඳන් මම අනිත් ඒවා නම් පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේක පාවිච්චි කරන්න.
මෙන්න මේ email එක මෙතනින් අරගෙන ඔයගොල්ලෝ පුළුවන් මේක හදාගන්න. හරි. අපි දැන් ඊළඟට යනවා ඊළඟ software එකට. හරි. අපි ඊළඟ software එක තමයි Excel Viewer MP software එක. හරි. අපි මොකද්ද බලමු Excel Viewer MP කියන්නේ කියලා. හරි. මම මේකට පුළු example එකක් පෙන්නන්නම්. ඔහොම ඉන්න. කාලයක් ස්වර කොමන් කරගන්න. මම දැන් පොඩ්ඩක් මගේ camera photos වල heavy photo ටික රන් ගන්න හිනවා. හරි මෙන්න මේ photo අපි පොඩ්ඩක් බලමු. සාමාන්‍ය Windows player එකෙන් බලන්න වෙන්නේ කොහොමද කියලා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ෆොටෝ තියෙනවා. දැන් මම යවන්න එක දිගට ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. කොයිතරම් blur එකක් glitch එකක් වගේ දෙනවා. දැන් බලා ගන්න දැන් ෆොටෝ blur වෙනවා. මේක process කරගන්න අමාරුයි. වැඩිපුරම මේක වෙන්නේ low speed computers වල. බලන්න. දැන් මේක පොඩ්ඩක් ටිකක් කරලා තියාගෙන ඉඳන් clear වෙනවා. ටිකක් කරලා ඉන්න ඕනේ clear වෙනවා. ටිකක් කරලා ඉන්න ඕනේ clear වෙනවා. එහෙම එන්න ගියොත් එහෙම ෆොටෝස් බලන එකදී අයිපාව වෙලා යන ෆොටෝ ගන්න. හරි. බලමු මේක කොහොමද ඉස්සරහට කියලා. ඒකට software එකක් තියෙනවා Excel MP කියලා. හරි අපි ඒක install කරගමු. අපි මේ වගේ date length වල description එක දානවා. හරි. ඔයාලා මෙතන ගහන්න. Excel viewer Excel MP install කරන්න. ක්ලික් කරන් පස්සේ ඔයාලා මෙන්න මේ software එක install කරගන්න එක. නේ ක්ලික් කරගන්න. ඊට පස්සේ අයින මෙතන බලා ගන්න පුළුවන්. කියනවා setup.win මේක Mac වලටත් තියෙනවා. මේක Linux වලට තියෙනවා. මම Linux පාවිච්චි කරලා තියෙනවා. Windows 10 out of stars දැන් නම් ESC program පාවිච්චි කරන්නේ. හරි. කොහොමවත් අපි දැන් බලමු මේක install කරගෙන ආවා. මේක විදිහට ක්ලික් කරාලා download දෙනවා. බලා ගන්න පුළුවන් download දෙනවා. මේක තනිකර free app එකක් ඒ හින්දා මේ ad ගැන ඔය එක එක දේවල් ගැන බය වෙන්න එපා. ඒ කිසිම ප්‍රශ්නයක් නෑ. මම අවුරුදු 3ක් 4ක් විතර පාවිච්චි කරන software එකක්. හරිද? මේක download කරලා තමයි සාමාන්‍ය software එකක් install කරගන්න පුළුවන්. හරි. How to use the Excel viewer. හරි. ඒක බලමු. මෙන්න මේකට right click කරන්න photo එකක් උඩ. sorry download manager වල කොහොමද? හරි. මේ photo එකක් උඩ right click කරන්න. ඊට පස්සේ open with ගන්න. open with එක තියෙනවා Excel viewer MP කියලා. ඒකෙන් කොට click කරා. හරි. මේකට click කරමු. හරි. මම බලාගෙන පුළුවන් මේ viewer එකේ කොයිතරම් ස්මූත්ද කියලා. බලන්න කොච්චර ස්පීඩ් එකකින් යවුවත් මේ ෆොටෝස් ඒ විදිහටම තියෙනවා. කිසිම ග්ලිච් එකක් නැහැ. ටක් ගාලා ෆොටෝස් අපිට බලාගෙන යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක පොඩි දෙයක් තියෙනවා. මේගොල්ලෝ ෆොටෝස් වල ගොඩක් ෆොටෝස් වලින් ගොඩක් දානවා RAM එකට. RAM එකෙන් තමයි ලෝඩ් කරලා යන්නේ. ඒකට ස්පීඩ් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. රෙන්ඩර් කරලා තියෙන්නේ. හරි. මේ විදිහට ඕන තරම් ටක් ගාලා ෆොටෝස් එක ලෝඩ් කරගන්න. හරි. අපි යනවා අපේ ඊළඟ software එක බලන්න. හරි. අපේ ඊළඟ software එක තමයි Photoshop. මෙන්න මේක Photoshop එක කියන්නේ. Photoshop එක පාවිච්චි කරන ගැන මම ඉස්සෙල්ලා ටියුටෝරියල් එකක් අරන් එන්නම්. අපි එහෙනම් දැන් ඊළඟ software එක බලන්න යමු. හරි. මෙන්න අලුත් හොඳ නිවසක් තියෙනවා කියන්න. මේ software එක තමයි Affinity. Affinity කියන්නේ Canva සමාගමෙන් නිරවශ්‍ය නිකුත් කරපු free දෙන Photoshop වගේම interface එකක් තියෙන software එකක්. හරි. අපි බලමු කොහොමද Affinity එක install කරගන්න සහ Affinity එක පාවිච්චි කරන එක ගැන නම් මම ඉදිරියට වීඩියෝ කරන් එන්නම්. අපි දැන් බලමු install කරගෙන basically කොහොමද ටිකක් බලමු උඩින් ටච් එකක් දාගෙන බලමු කොහොමද ඒක වැඩ කරගන්නේ කියලා. හරි. ඔයාලා web browser එකට යන්න. හරි. ඔයාලා මෙතන ගහ ගන්නවා Affinity. ඔයාලා Affinity කියලා software එකක් වල දෙන උඩ click කරන්න. හරි. මේක Affinity එක load නම් පස්සේ ඔයාලා get Affinity කියලා තියෙනවා මෙතන. ඒකට click කරන්න. හරි. මෙතන දෙනවා sign up
to download කියලා දැන්. හරි. මම නම් ඔටෝ ලොගින් වුණා. ඕගොල්ලෝ මේ ලොග් වෙන්න ඕනේ Canva account එක නැත්නම් Canva account එකක් හදාගෙන ලොග් වෙන්න. ඒක මම හිතන සරල වැඩක් කියලා. ඊට පස්සේ මෙතන Mac තියෙන කට්ටියට පුළුවන් මේක පාවිච්චි කරන්න. Universal Mac එකක් Intel Mac එකයි Silicon Mac එකයි දෙකම එකයි මේක. ඊට පස්සේ මෙතන desktop Windows වල watch කෙන එක මේක download කරගන්න පුළුවන්. හරි. මම ඊට download කරගෙන install කරගන්න එක නම් මම හිතන සරල වැඩක්. කොහොමද? සරලයි නේ වැඩේ. හරි. ඊට පස්සේ බලන්න මේ ආෆෙන්ට් එක ලෝඩ් කරලා ෆොටෝ එකක් උඩින් Photoshop එක වගේ පොඩි මාස්ක් එකක් දාලා පොඩක් එඩිට් එකක් දෙන්නයි. මේ software එක GIMP වගේ නෙවෙයි. learning curve එක හරිම පොඩි. මොකද සාමාන්‍ය Photoshop එකේදී ඉතින් free software එක choose වෙනකොට GIMP තියෙනවා, Krita තියෙනවා. ඒ වගේ software ගොඩක් learning curve එක වැඩි. Krita එක නම් පොඩක් වැඩි. GIMP එක නම් සෑහෙන high learning curve එකක් තියෙන එක. හරි. හැබැයි ආෆෙන්ට් එක කියන්නේ සාමාන්‍යකරම Photoshop එකෙන් කොපි එකක් ගහලා වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. shortcut එක ඔක්කොම එකයි. ඒ වගේ පොඩි වෙනස්කම් තියෙනවා ඒකට. හරි. කොහොමවත් මේ අපිට Canva එකෙන් ලබා දෙන free software එක වෙනුවෙන් මම ගොඩක් appreciate කරනවා. මොකද කොයිතරම් හොඳ වුණත් මේ software එක අපිට මේක premium version එකකුත් තියෙනවා. free version එකකුත් තියෙනවා. අපි බලමු premium version එකේ මොකක්ද තියෙන්නේ කියලා. premium version එකේ සාමාන්‍ය access කරන්න ආෆෙන්ට් buy කරන්න ඕනේ නැහැ. ඔයාලට Canva Pro account එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය student Canva Pro එකක් හරි මොකක් හරි Canva Pro එකක් ඕගොල්ලන්ට පුළුවන් ඒ account එක පාවිච්චි කරලා මේ ආෆෙන්ට් Pro එක install කරගන්න. දැන් නම් මම ඉන්නේ ආෆෙන්ට් free එකේ. හරි. මම දැන් මෙතන අපි PSD එක ඕපන් කරගමු. හරි මම තේරෙනවද ඔයාලා කොයිතරම් ලේසිද කියලා මේක? මෙතන මෙන්න මේක ක්ලික් කළා තමයි PSD එක ඕපන් කරගන්න ඕනේ. දැන් අපි PSD එක ඕපන් කරගමු. හරි. අපි දැන් PSD එකක් ඕපන් කරගමු. ඉතින් මම PSD එකක් ඕපන් කරගත්තා. මේක දැන් ආෆෙන්ට් එක මේකේ අලුත් පළවෙනි version එකකින් ඉඳ පොඩක් crash වෙනවා. ඒක ඒක ඇත්තම මම ඉතින් crash වෙනවා කියලා. කොච්චර high end PC තිබ්බ අනිවාර්යෙන් crash වෙන එක අනිවාර්යෙන් අත්දින්න වෙන දෙයක්. හරි. මේ ෆොටෝ එක අපි පොඩ්ඩක් බලමු. මේ කෙල්ල දෙන්නගේ මාස්ක් එකක් දාගෙන කියන්නේ sorry selection එකක් දාගන්න. මේකේ alt click කරලා ඔයාලට පුළුවන් sorry. මේක zoom කරගන්න මම අත්තාගෙන zoom කරගන්න දන්නේ හරියට පොඩ්ඩක් ගොඩක් ඒක හරියන්නේ මේකේ zoom කරගන්න තියෙන්නේ control එක click කරලා. හරි පුදුමයි. හරි. ඊට පස්සේ පොඩ්ඩක් බලමු මෙතන මේ තියෙන මෙන්න මේ click කරලා බලමු. මෙන්න මේකේ තියෙනවා magnetic selection tool. එහෙම එකක් නෑ මෙතන. මේකද? මේක වගේ මෙතන අපි මේක මෙතන දැන්ට magnetic pressure tool එක නෑ මං හිතන්නේ. මොන මෙතන මේකේ ආපරෙන්ට් එකකින් පොඩ්ඩක් මේ විදිහට මේ දෙන්න පොඩ්ඩක් සෙපරේට් වෙන්න මේ වගේ ටිකක් කරනවා. බලා ගන්න පුළුවන් මම විදිහට මේක හදා ගන්න. ඒක delete කරන්න delete කරව. ඒකේ fill in එකක් නැහැ. අර ගන්න ඕනේ guys එක ගාව. මේකේ fill in එකක් නැහැ. ඒ දන්නේ නැහැ ඒක. හරි. කොහොමවත් අපි දැන් මෙතන Canva ඔගේ Canva අය පොඩ පාවිච්චි කරලා බලන්න. අපි විතර Canva එකේ ගහලා බලමු. make this boy මං happy කියලා ගහගත්තා. ඊට පස්සේ මේ generate කෙනෙක් ක්ලික් කරා. ඒක pro වල එක. හරි ඒක හිතන්න පොඩ්ඩක්. හරිද? මේක ඊට පස්සේ අපරම නිකන් මේකේ තවුනක් තියෙනවා background remove එකත් pro. අනේ මන්ද මේක පාවිච්චි කරන්න මට නිකන් අද්දමදි කරනවා. හරි කොහොමද ආෆෙන්ට් එක ගොඩක් හොඳ software එකක්. මම හිතනවා ඉදිරියේදී මේක ගොඩක් improve වෙන්න පුළුවන්. මොකද මේක පළවෙනි version එකනේ bug වෙනවා සෑහෙන්න. ක්‍රෑෂ් එකක් වෙනවා නම් post එක දැන ක්‍රෑෂ් වුණොත් එහෙම. හරි. අපිට යන් හරි.
අපේ ඊළඟ software එක නම තමයි File Explorer. මොකද්ද බලන්න මොකද්ද මම කියන්නේ? මේ File Explorer එක මොකද්ද මේ ඉතල නෑ. හරි. එහෙනම් ඕගොල්ලෝ මෙලෝද දන්න කම්පියුටර්ස් ගන්න. දැන් File Explorer කියන වැඩේ පොඩි ට්‍රික් එකක් බලමු. පොඩි ට්‍රික් එකක්. දැන් අර බලන්න මෙතන vertical horizontal එක එක පැති වල තියෙන ෆොටෝස් තියෙන බලන්න පුළුවන්. උසට තියෙන ෆොටෝස්, කොටට තියෙන ෆොටෝස් තියෙන ගොඩක්. හරි ඒවා වෙන කරන්න දෙන්නේ මෙහෙමයි. මේකට ක්ලික් කරා. ඊට පස්සේ ඔයාලට බලන්න මෙතන group by more පල්ලාට. එතන මම පොඩි ට්‍රික් එකක් මම ඉදිරියේදී අනිවාර්යෙන් Explorer එකේ තියෙන සම්පූර්ණයෙන්ම tool set එකක් ගැන ඒ කියන්නේ hacks කියන්නේ ඔය කියන්නේ දේසියට පොඩ්ඩක් පාවිච්චි කරලා දාලා කියලා එන්නේ එකක් අරන් එන වීඩියෝ එකක්. මෙතන ඕක orientation එක ක්ලික් කරන්න ඕකේ දාන්න. එතන මෙන්න ආයෙත් right ක්ලික් කරලා group by orientation. මේ normal කියන්නේ හරි size එකේ තියෙන ඒවා. මේ තියෙන ඔලිව් හිටගෙන ඒ කියන්නේ අනිත් පැත්තට ගිය ෆොටෝස් මොනවා. මේ අනිත් පැත්තට ගිය ෆොටෝස් තියෙනවා. මේ ඉරවන්න පුළුවන්. ෆොටෝස් තෝරගන්න. අපි දැන් යම් ඊළඟ software එකට Explorer කරන්න වැඩි කියලා දෙන්න දැන් ඕන දන්නවා Explorer එක. අපි යම් ඊළඟ software එකට. හරි. අපේ ඊළඟ software එක තමයි Ash Shampoo background remove. Ash Shampoo background මොකක්ද? හරි. අපි මම ඕගොල්ලන්ට description link එක දාන්නම් Ash Shampoo background remove copyright software එකක්. හැබැයි free ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා giveaway. ඕගොල්ලන්ට පුළුවන් giveaway එකක් දිනාගෙන ඒකේ license code එක ඕගොල්ලෝගේ කරගන්න. හරි. අපි කොහොම හරි යම් Ash Shampoo background remove එක කොහොමද install කරගන්නේ කියලා. ඕගොල්ලන්ට Ash Shampoo background remove කරගන්න කලින් ඔයාලට මේවා Ash Shampoo app එක install කරගන්න. හරි. මේ විදිහට Ash Shampoo app එක install කරන්න තියෙන්නේ. අර මේ දාල්පදිනවා දැන් හරි. මම දැන් Ash Shampoo software එක ලගා ගන්නවා. අන්න Ash Shampoo කියලා තියෙනවා. ඔයා බලා ගන්න පුළුවන් මෙතන Ash Shampoo මේගොල්ලෝගේ software එක වෙටින්. හරි. ඔයාලා බලන්න මේ software වලින් ඔයගොල්ලන්ට අවශ්‍ය software තෝරගන්න. මම මේගොල්ලන්ට පළවෙනි link එක දාන පට්ට හොඳ software ගොඩක් තියෙනවා මේගොල්ලෝගේ. අපි දැන් මෙතන Ash Shampoo background remove 2 එක install කරගන්න ඕනේ. මේ කියන්නේ background remove 2 එක. හරි. මේක download for free දාන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මේ app එක මෙතන install වෙනවා. මේක විතරයි install වෙන්නේ මෙතන. මේක open කරගන්න. ඒ software එක පොඩ්ඩක් update වෙනවා. හරි. අදට මෙච්චරයි අපේ software collection එක. මම විදිහට මගේ software එක කරන් ආවත් එහෙම මම මේ විදිහට best software for photography part 2 එක කරන් එනවා. ඊට පස්සේ මම පාවිච්චි කරන computer පාවිච්චි කරන software ගැන කියලා දෙන්නම්. best software I ever had කියලා වීඩියෝ එකක් part 1 විදිහට අරන් එනවා. හරි. ඕල් ඉදිරියට අවශ්‍ය වීඩියෝස් කියලා පල්ලා comment section එක open ඕල් බලන් comment එක දාගෙන යන්න. like කරලා comment කරලා share කරලා මට support එකකුත් දෙන්න. මම ඉල්ලන්නේ subscribe කරන්න කියලා.